Hey guys, ඔයාලා කවදා හරි නෝට් එකක් ලියද්දී එහෙම නැත්නම් ක්ලාස් එකක ඉඳිද්දී ඉදරවිල මොන හරි දෙයක් පාඩම් කරද්දී කවදා හරි දවසක හිතිලා තියනවාද ඔයා මේ නෝට් එකේ ලියන කිසිම දෙයක් ඔයාට මතක හිටින්නේ නැහැ නේ. ස්ටඩි කරන්න ගිහිල්ලා පාට පෑන් වලින් පාට කරනවා, හයිලයිට් කරනවා, පාට පෑන් වලින් ලියනවා, නෝට් එකම පුංචි අකුරෙන් ලියනවා. නමුත් අන්තිමට ඔයා ට්‍රයි කරාට ෂෝට් නෝට් එකක් හදන්න ඔයාට එක හදාගන්න බැරි වෙලා නේද ඉන්නේ. අද අපි ඔයා නෝට්ස් ලියන, ඔයා ෂෝට් නෝට් හදන, ඔයා මයින්ඩ් මැප් හදන ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් කරන්නයි යන්නේ. එකතු වෙලා ඉන්න මේ පොඩි වීඩියෝ එකත් එක්ක. ඔයා කවදා හරි කල්පනා කරලා තියෙනවද ඔයාගේ ෂෝට් නෝට් එක ෆේල් වෙන්නේ ඇයි කියන එක ගැන? ඔයා හදන ෂෝට් නෝට් එක ෆේල් වෙන්න ප්‍රධාන හේතු තුනක් තියෙනවා. එකෙන් පළවෙනි එක නිෂ්ක්‍රීය පිටපත් කිරීම. අපි මේකට කියන පැසිව් කොපි කියලා. අංක 2 ඔයාගේ නෝට් එකේ ඕවර්ලෝඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ තොරතුරු ගොඩක් වැඩි. අංක 3 ඔයාගේ නෝට් එක කිසිම සම්බන්ධයක් නැති විදියට තමයි ඔයා හදාගෙන තියෙන්නේ. නිෂ්ක්‍රීය පිටපත් කිරීම නැතිනම් පැසිව් කොපි කියලා කියන්නේ මේ වගේ දෙයක්. උදාහරණයක් විදියට ඔයා ක්ලාස් එකට ගිහින් ඉඳ ගන්නවා, සර් නෝට් එක කියනවා, ඉස්කෝලේට යනවා, ටීචර් නෝට් එක කියනවා, ඔයා පොතේ ලියනවා. මේකට තමයි අපි කියන්නේ පැසිව් කොපි, නිෂ්ක්‍රීය පිටපත් කිරීම. මේකෙදි වෙන්නේ ඔයා ෆොටෝකොපි මැෂින් එකක් වෙන එක විතරයි. ගුරුවරයා කියන දේ පොතේ ලියනවා. මැෂින් එකක් විතරයි, කිසිම දෙයක් ඔලුවට යන්නේ නැහැ, කිසිම දෙයක් මතක තියෙන්නේ නැහැ. මේක ප්‍රධාන හේතුවක් ඔයා ලියන දේවල් මතක නැති වෙන්න. A-level ස්ටඩි කරන කෙනෙක් වෙන්න පුළුවන්, O-level ස්ටඩි කරන කෙනෙක් වෙන්න පුළුවන්. එයා යන ටියුෂන් ක්ලාස් එක ඇතුළේ දින පොඩි වෙලාව ඇතුළත ඔයාට ගොඩක් දේවල් ලියන්න වෙනවා තමයි. ඒ වුණාට ඔයා මේ ලියන සිද්ධාන්ත කොටස් හරි කන්සෙප්ට් හරි ඔයාට ගෙදර ඇවිල්ලා ෂෝට් නෝට් එකක් හදාගන්න තියෙනවා නම් ඒක ගොඩක් වටිනවා. මේ ෂෝට් නෝට් එකේදී මේ පැසිව් කොපි කියන වැඩේ කරන්න යන්න එපා. ඔයා කැම්පස් එකේ ඉන්න කෙනෙක් නම් ඔයා A-level කරලායි කැම්පස් එකට ඇවිල්ලා තියෙන්නේ. නිසා ලෙක්චර් එකේ කියන හැමදේම ඔයා පොතේ කොපි කරගන්න යන්න එපා. ඒකට කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඊළඟට තොරතුරු වැඩි. උදාහරණයක් විදිහට බලන්න, ඔයා ජීව විද්‍යාව කරන කෙනෙක් නම් ඔයාගේ ජීව විද්‍යාව පළවෙනි පාඩමට පිටු 200 පොත් කීයක් ගිහිල්ලා ඇතිද? ඔයා පළවෙනි පාඩම කම්ප්ලීට් කරලා ඉවර කරද්දි ලෝඩ් එක ගොඩක් වැඩි. හැබැයි ඔයා හොඳට කල්පනා කරලා බැලුවොත් එක්සෑම් එකට මේ හැම පාඩමින්ම ඇවිල්ලා තියෙන ප්‍රශ්නත් එක්ක උත්තර ටික අරගෙන බැලුවොත් මේ සම්පූර්ණ පාඩම කොළ 10කින් 15කින් ඉවර කරන්න පුළුවන් මට්ටමේ නෝට් එකක් ඔයාට හදාගන්න පුළුවන්. ඔයා කොළ 500ක් විතර ලිව්වට පස්සේ ඔයාට හිතෙන්නේ නැහැ හපව ගිහිල්ලා මේ පොත බලන්න. හපව ගිහිල්ලා මේ පොත රිවිව් කරන්න ඔයාට හිතෙන්නේ නැහැ, ස්ටඩි කරන්න හිතෙන්නේ නැහැ. හේතුව ලෝඩ් එක දැක්කම සේරම එපා වෙනවා. අංක 3 තමයි මේ කනෙක්ෂන් එකක් නැතිකම. කනෙක්ෂන් එකක් නැතිකම කියලා කියන්නේ අපි ඉගෙන ගන්න අලුත් තොරතුරු කොයි වෙලාවකවත් අපේ බ්‍රේන් එක ප්‍රොසෙස් කරන්නේ නැහැ. ඒක ඔයා ඉගෙනගෙන තියෙන පරණ දෙයක් එක්ක කනෙක්ට් කරගත්තේ නැතිනම්. ඒ නිසා ඔයා පුරුදු වෙන්න ඕනේ ඔයා ඉගෙන ගන්න අලුත් දේවල් ඔයා ඉගෙනගෙන තියෙන පරණ දෙයක් එක්ක ගැට ගහගන්න. මෙහෙම ගැට ගහගත්තොත් තමයි ඔයාට පුළුවන් වෙන්නේ ඔයා අලුතින් ඉගෙන ගන්න දේවල් මොළයට ප්‍රොසෙස් කරන්න ඉඩ අරින්න. මේ දේවල් තුන නිසා තමයි ඔයාගේ නෝට්ස්, ඔයාගේ ෂෝට් නෝට්ස් පර්ෆෙක්ට් නැත්තේ. එහෙනම් කොහොමද මේ ප්‍රශ්නේ අපි විසඳගන්නේ? මේකට ඔයාට ඕනේ වෙනවා active writing methods. ඒ කියන්නේ ක්‍රියාශීලී පිටපත් කිරීමේ ෂෝට් නෝට්ස් හැදීමේ ක්‍රම. අද මම ඔයාලට ක්‍රම දෙකක් කියලා දෙනවා. මේකෙන් පළවෙනි ක්‍රමයට අපි කියනවා කෝනල් ක්‍රමය කියලා. මේක ටිකක් ප්‍රසිද්ධ ක්‍රමයක්. විශේෂයෙන්ම යුනිවර්සිටි එකේ ඉන්න කෙනෙකුට මේක ලෙක්චර් එකේ ඉන්න වෙලාවෙදිම ප්‍රැක්ටිකලි පාවිච්චි කරන්න පුළුවන්. A-level කරන කෙනෙකුට නම් මේක ටිකක් ක්ලාස් එකේදී ප්‍රැක්ටිකලි පාවිච්චි කරන්න අමාරුයි. මොකද එයාට නෝට්ස් හදාගන්න වෙනවා. නෝට්ස් නැතුව එයාට වැඩ කරන්න අමාරු නිසා. හැබැයි ගෙදර ඇවිල්ලා ඔයාට පුළුවන් නම් මේ සිස්ටම් එකට ඔයාගේ නෝට් එක ෂෝට් නෝට් කරන්න. අන්න එතෙන්දී ඔයාට මාරම වාසියක් ගන්න පුළුවන් මේ කෝනල් මෙතඩ් එකෙන්. මේ O-level කෙනෙකුට ඒ විදිහටම පාවිච්චි කරන්න. මොකද්ද කෝනල් මෙතඩ් එක කියන්නේ? මේකෙදී ඔයාගේ කොලේ මම මේ ඉස්සරහින් පෙන්නලා තියෙන විදිහට ප්‍රධාන කොටස් තුනකට බෙදන්න ඕනේ. මේකේ දකුණු පැත්ත අපි භාවිතා කරනවා ඔයාගේ නෝට් එක දාගන්න. වම් පැත්ත භාවිතා කරනවා පොඩි ප්‍රශ්න කීපයක් නිර්මාණය කරගන්න සහ මේකේ යට
බොටම් එක අපි භාවිතා කරන පොඩි කොටසක් සමරියක් එහෙම නැත්නම් සාරාංශයක් ලියන්න. එතෙන්දී ඔයාලට මේ පේන විදිහටම නෝට් එකේ මේ පේන විදිහට මේ කොලේ වැඩි ප්‍රමාණයක් දකුණු පැත්තේ වෙන් කරගන්න ඕනේ වට නෝට් එක ලියන්න. මම උදාහරණයක් විදිහට මේ ප්‍රභා සංශ්ලේෂණය කියන එකේ ෂෝට් නෝට් එකක් දාලා තියෙනවා මෙතන ඉස්සරහෙන්. ඒක කොහොමද මේ කොනෙල් මෙතඩ් එකේ භාවිතා වෙන්නේ කියලා. මේක ඇත්තටම ෂෝට් නෝට් එක. උදාහරණයක් විදිහට ඔයාද ක්ලාස් ගිහිල්ලා ගෙදර ආවට පස්සේ ඔයාට දවසක් දෙකක් වගේ ඇතුළත මේ මෙතඩ් එකට ඔයාගේ නෝට් එක ගන්න පුළුවන් නම් අපිට 50කින් ලියලා තියෙන තියරි පාර්ට් එක ඔයාට පිටු දෙකකට සමරයිස් කරගන්න පුළුවන් වෙනවා. මේකෙදි පළවෙනි අඩම කරන්න ඕනේ මේ ලොකු ප්‍රමාණයේ තියෙන නෝට්ස් කියන එකේ key points ටික සහ අත්‍යවශ්‍ය දේවල් ටික ලියන්න. ඔයාගේ නෝට් එකකින් ඔයාට අත්‍යවශ්‍ය දේවල්. එතකොට ගොඩක් දේවල් තියෙනවා මග ඇරෙන. ගොඩක් දේවල් තියෙනවා මග අරින්න ඕන. අනවශ්‍ය දේවල් ඔයා ඕන තරම් ලියලා තියෙනවා. ඔයාගේ තියරි නෝට් එක. ඒ වගේ ෆිල්ටර් කරලා අරගෙන ඔයාගේ තියරි එකෙන් ඔයාට මතක තියාගන්න ඕන key points ටික මෙතන point form එකෙන් පහළට ලියන්න. ඒත් එක්කම ඔයා කරන්න ඕන තව දෙයක් තමයි මේ දකුණු පැත්තේ ඔයා හදාගන්න නෝට් එකකින් පොඩි ප්‍රශ්න කිහිපයක් මේ අපි අර වම් පැත්තේ තියෙන පොඩි තීරුවේ හදාගන්න ඕනේ ප්‍රශ්න දෙක තුනක්. එහෙම නැතිනම් key point දෙකක් තුනක් ලියා ගන්න. විශේෂයෙන්ම මෙතෙන්දී මතක තියාගන්න ඕන ප්‍රශ්න හදන එක. ප්‍රශ්න පහක් වගේ එක කොලයකට හදාගන්න පුළුවන් නම් ඔයා වැඩේ. ඊළඟට ඔයා මේ ෂෝට් නෝට් එක හදලා පැය 24ක් වගේ ඇතුළත මේක පොඩ්ඩක් කියවලා බලලා මේ කොලේ තියෙන්නේ මොකක්ද කියන එක වාක්‍ය දෙකකින් විතර දෙකකින් තුනකින් හතරකින් පහකින් කියන ඕන වාක්‍ය පහකින් මේ පහළ සමරි තීරුවේ සමරයිස් කරන්න. මේක ඔයාට එක්සෑම් එක ලං වෙද්දී මාර විදියට ප්‍රයෝජනවත් වෙයි. ඔයාගේ අර පොත් ගොඩ පැත්තකට දාලා ස්ටඩි කරන්න. ඒ නිසා මේ වැඩේ දැම්ම අදම පටන් ගන්න. මේක ඔයාට ඕනේ වෙන්නේ එක්සෑම් එක ලං වෙද්දී. ඒ නිසා මේක තවත් කල් දාන්න එපා. ෆයිල් එකක් අරගෙන මේ ඔයා හදන ප්‍රශ්න ඔයා හදන මේ නෝට්ස් ටික කොනෙල් නෝට්ස් ටික එකතු කරලා තියාගන්න ටොපික් එකත් එක්ක අංක 1 2 3 දිනෙත් එක දාලා ඔයාලට ටෙම්ප්ලේට් එකක් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරගෙන වැඩේ පටන්. අංක 2 තමයි මයින්ඩ් මැප්ස්. මයින්ඩ් මැප් එකක් කියලා කියන්නේ මැප් එකකට. එතකොට මේකේ ටේබල් එකක් වගුවක් තියෙන්න බෑ. සිතියමක් දැකලා තියෙනවා නම් ඔයාලට පේනවාද උදාහරණයක් විදිහට ලංකාවේ සිතියම ගත්තොත් ඔයාලට පේනවාද මධ්‍යම කඳුකරේ ඉඳලා ගංගාවල් ටික ගිහිල්ලා තියෙන විදිහ. අන්න ඒ වගේ එකකට තමයි අපි මැප් එකක් කියන්නේ. නම් පාරවල් ටික ගිහිල්ලා තියෙන විදිහ. ඒකට තමයි මැප් එකක් කියන්නේ. මැප් එකක් කියපුවාම ඒක මැප් එකක් වෙන්න ඕනේ. එහෙම නැතුව වගුවක්වත් ඒ වගේ දෙයක් නෙමෙයි. දැන් මයින්ඩ් මැප් එකක් හදනකොට අඩි රූලෙන් ඉරි ගහලා හරි කෙලින් ඉරි ගහලා මයින්ඩ් මැප් එකක් හදන්න ඕනේ වෙන්නේ නැහැ. මයින්ඩ් මැප් එකේදී ඔයාට ඕන ප්‍රධාන ටොපික් එක කොලේ මැදින් ලියාගන්න. මේ මම උදාහරණයක් දාලා තියෙනවා. කොලේ මැදින් ලියාගෙන මේකේ එළියට යන අර ලංකාවෙන් ගංගා යනවා වගේ සරල රේඛාවක් විදිහට නැතුව ඔයාට හිතෙන විදිහට මේකෙන් එළියට ඉරි ඇඳලා සබ් ටොපික්ස් ලියලා ඒවට ඕනම් උදාහරණ ලියලා key points ලියලා ඒවට ඕනම් උදාහරණ ලියලා මේක අර මැද ඉඳලා පොලේ අගට යන විදිහට පැතිරිලා යන මැප් එකක් ඔයා නිර්මාණය කරගන්න ඕනේ. මේකේ තියෙන වැදගත්කම තමයි මේ විදිහට මැප් එකක් හදන එකේ තියෙන වැදගත්කම තමයි ඔයාගේ බ්‍රේන් එකේ තොරතුරු ගබඩා වෙලා තියෙන්නේ මේ වගේ නෙට් එකක් විදිහට. එතකොට ඒකයි ඔයා හදන මැප් එකයි ටිකක් මැච් වුණාම ඔයා කරන වැඩේ ඔයාගේ මොළයට ටක් ගාලා මතක තියාගන්න පුළුවන්. මෙතෙන්දී ඔයාට පුළුවන් වචන භාවිතා කරනවට වඩා වාක්‍ය භාවිතා කරනවට වඩා පොඩි ටර්ම්ස් වලින් ඔයාගේ මයින්ඩ් මැප් එකට දාගන්න ඒක ටක් ගාලා ඔයාගේ මොළයට මතක තියාගන්න. ඒ වගේම වචන කොටකට වඩා ඔයාට රූප දාන්න පුළුවන් නම් ඔයාගේ මයින්ඩ් මැප් එකට අපේ මොළයේ කැමති වචනයකට වඩා රූපයක් මතක. එතකොට මයින්ඩ් මැප් එකක් හදාගන්න ඕනේ ඔය විදිහට. මයින්ඩ් මැප් එක හදනකොට අර මම කලින් කියපු දේවල් හොඳට මතක තියාගන්න. මේක නිකන් නෙට් එකක් වගේ මකුළු දෙලක් වගේ හැදෙන්න ඕන දෙයක් මේ රූපයක් දාලා තියෙනවා. ඒ වගේම ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියෙන ටෙම්ප්ලේට් එක ඩවුන්ලෝඩ් කරගන්න try කරන්න. ඔයා හදන මයින්ඩ් මැප් එකක් ඔයා හදන ෆනල් මෙතඩ් එකේ ෂෝට් නෝට් එකක් පහලින් කමෙන්ට් කරන්න ඔයාගේ යාළුවන්ටත් බලාගෙන යන්න.
ටෙක්නොලජිය එකත් එක් ඉන්න කෙනෙක් නම් ඔයාට පාවිච්චි කරන්න පුළුවන් ඇප්ස් තියෙනවා වෙබ්සයිට්ස් තියෙනවා මයින්ඩ් මැප් එකක් හදාගන්න වුවමනාවක් තියෙන කෙනෙකුට ෆේස්බුක් එකේ පැයක් ඉන්න වෙලේ මේ වගේ ඇප් එකකට පොඩි වෙලාවක් දාලා ඔයාගේ තියරිය ඔයාලට සමරයිස් කරගන්න පුළුවන්. නොටේෂන් මයිමේස්ටර් වගේ ඇප්ස් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් වෙබ්සයිට්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට මයින්ඩ් මැප් එකක් ලස්සනට හදාගන්න ඕනේ නම්. එහෙම නැතිනම් ඔයාට පුළුවන් පෑන පාවිච්චි කරලා ඔයාගේම විදියට ඔයාගේ මයින්ඩ් මැප් එක ඩෙවලොප් කරගන්න. හැමදා වගේ මේ දේවල් ඔයාලට කියලා දෙන්නේ මේ දේවල් වලින් ගන්න දෙයක් තියෙනවා නම් අරගෙන මොනවාරි දෙයක් කරගන්න. එහෙම ගන්න උවමනාවක් නැතිනම් අපිට කරන්න දෙයක් නැහැ. එන්නම්